හෂිවිත් එක්සෑම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ උපාධිධාරී ඔයාලා වෙනුවෙන්ම වෙන් වෙලා තියෙන කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අයදුම්පත් කැඳවලා තියෙන ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී තනතුරේ දෙවන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් හරියටම යොමු කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් අයදුම්පත් අවසන් කිරීමේ දිනය 2026 ජූනි 8 වෙනිදා තමයි යෙදිලා තියෙන්නේ. ඒ වගේම මාර්ගගත ක්‍රමයට තමයි මේ අයදුම්පත පුරවන්න ඕනේ. එහෙමනම් අපි අද බලමු කොහොමද හරියටම මේ අයදුම්පත පුරවන්නේ කියලා. ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා මෙන්න මේ විදියට donest.lk කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් exam department එකේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඒක මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මේකේ our service කියන එක යටතේ ඔයාලට යකින්ම දැනගන්න පුළුවන් online application requirement EB exams කියලා. ඒකේ මේ apply for exam එකට ඔයගොල්ලෝ log වෙලා ඔයාලගේ exam එක තෝරලා apply කරන්න පුළුවන්. මේකෙදි ඔයා විවෘත කෙනෙක් නම් මෙන්න මේකත් ඔයා සීමිතව විභාග ලියන කෙනෙක් නම් මෙන්න මේ පහලින් තියෙන මෙන්න මේකටත් apply කරන්න පුළුවන්. මම ඔයාලට මෙන්න මේක apply කරලා පෙන්නන්නම්. ඒකෙදි මෙන්න මේ විදිහේ login එකක් එනවා. නිවැරදි identity number එක, phone number එක, ඒ වගේම නිවැරදි email එක ඇතුළත් කරන්න ඔයාලගේ OTP එක එන්නේ මේ phone number එකට. ඒ වගේම මෙන්න මේ දෙකටත් tick දෙකක් දාලා ඕගොල්ලෝ next දෙන්න. next දුන්නට පස්සේ ඔයාලගේ mobile phone එකට OTP එකක් එනවා. එන්නේ OTP එක මෙන්න මෙතනින් ඇතුළත් කරන්න. ඒක ඇතුළත් කරලා ඔයගොල්ලෝ next එක දුන්නම ඔයගොල්ලන්ට application එක fill කරන්න පුළුවන්. මෙතනදී ඔයගොල්ලන්ගේ exam medium එක තෝරගන්න සිංහලද, tamil language එකද, englishද කියලා. ඊට පස්සේ ඔයාලට ළඟම exam එකට ළඟම නගරය තෝරගන්න. මෙතනින් පළවෙනි කැමැත්තත් මෙතනින් දෙවෙනි කැමැත්තත් ඇතුළත් කරන්න පුළුවන්. ඔයාලගේ පෞද්ගලික තොරතුරු වලදී සම්පූර්ණ නම capital block letters වලින් තමයි දෙන්න තියෙන්නේ. ඒ වගේම initial name එක මේ දීලා තියෙන විදිහටම exam well එකේ විදිහට ඔයගොල්ලෝ ඇතුළත් කරන්න. ඔයාලගේ permanent address එක, ඒ වගේම postal town එක, gender එක, එතකොට උපන්දිනය දෙන්න. මෙතන අයදුම්පත් කැඳවන අවසාන දිනට ඔයගොල්ලන්ගේ වයස කොහොමද වෙන්නේ කියන එක ගණනය කරලා හරියටම දාන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ contact number එක, email address එක නිවැරදිව මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ education qualification එකදී ඔයගොල්ලන්ගේ degree පිළිබඳ තොරතුරු තමයි අහන්නේ. යුනිවර්සිටි එක තෝරන්න. ඒ වගේම ඔයාලා ජෙනරල් ඩිග්‍රී එකක්ද ස්පෙෂල් ඩිග්‍රී එකක්ද කරේ, ක්ලාස් එක කොහොමද කියලා මෙතනින් තෝරලා ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එක මොකක්ද කියන එක ඇතුළත් කරන්න. අවසානයේට මේ කැන්ඩිඩේට් ස්ටේට්මන්ට් කියන එක ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. ඒකෙදි තියෙන්නේ ඔයාලා නිවැරදි තොරතුරු දුන්න කියන එක. මේකේ ඔයාගේ නම ටයිප් කරන්න තමයි තියෙන්නේ. ඔයාගේ නම ටයිප් කරලා ඔයාලා ඇප්ලිකේෂන් ෆිල් කරන ඩේට් එක මොකක්ද? ඒ ඩේට් එක මෙතනින් ඇතුළත් කරන්න. ඊට පස්සේ මේ විදිහට සේව් දීලා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. සබ්මිට් කරාම ඔයාට මෙන්න මේ විදිහට ඔයා ෆිල් කරපු තොරතුරු දැක ගන්න පුළුවන්. මේ තොරතුරු වල ID number එක, ඒ වගේම ඔයාගේ නම, address නිවැරදිව තියනවාද, capital block letters වලින්ද මං කරලා තියෙන්නේ. මේවා නිවැරදිව හරියාකාරව බලන්න. මේකෙදි edit ගිහිල්ලා ඔයගොල්ලන්ට වැරදීමක් තිබුණොත් නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක්, මම විවෘත එකනේ මේ විදිහට ෆිල් කරේ. එතකොට සීමිත ඔයාලට මේකේ තොරතුරු කිහිපයක් වැඩිපුර ඇතුළත් වෙනවා. ඒ තමයි ඒගොල්ලන්ගේ සේවාව පිළිබඳ තොරතුරු.
අන්නේ සේවා තොරතුරු නිවැරදිව ඇතුළත් කරලා ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක නිවැරදිව ෆිල් කරන්න. ෆිල් කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක මෙතනින් පහළ තියෙන ප්‍රොසීඩ් බටන් එක ඔබන්නයි තියෙන්නේ. මම ඔයාලට තව දෙයක් මෙතනින් කියලා දෙන්නම්. මෙතනදිම කොහොමද ඔන්ලයින් පේමන්ට් එකක් නිවැරදිව කරගන්නේ කියලා. මම හිතනවා ඒක ගොඩක් ලේසියි කියලා බෑග් එකට ගිහින් ගෙවනවට වැඩිය. මෙන්න මේ විදියට දුන්නම ඔයගොල්ලන්ට පේනවා මෙතන පේමන්ට් එක 600ක් තියෙනවා. මේකට පොඩි ගාණක් ඇඩ් වෙනවා රුපියල් 10ක් වගේ. එතන වීසා කියන පේමන්ට් මෙතඩ් එක මේවා කළා ඔයාලගේ කාඩ් එකේ සියලුම තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න. කාඩ් එකේ නම්බර් එක, එතකොට එක්ස්පයර් ඩේට් එක, කාඩ් හෝල්ඩර් නේම් එක, සිකියුරිටි කෝඩ් එකට ඔයාලගේ කාඩ් එකේ පිටපැත්තේ තියෙන නම්බර්ස් 3 ඇතුළත් කරලා සබ්මිට් එක දෙන්න. මේ සියල්ල නිවැරදිව ඇතුළත් කරන්න. මම හිතනවා මේක ගොඩාක් ලේසියි කියලා ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරන ගමන්ම පේමන්ට් එකත් එතනින්ම ගෙවා ගන්න එක. හරි අපි මේ විදියට ෆිල් කරාට පස්සේ අපිට 600,000 මුදලක් තමයි මෙතන පෙන්වන්නේ. මෙන්න මේක පේමන්ට් පේ නව් කරනවා. පේ නව් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් එනවා. ඔයාගේ ෆෝන් එකට එන OTP එක මේ විදිහට ඔයගොල්ලෝ ඇතුළත් කරලා ඒකත් මේ විදිහට සබ්මිට් කරන්න. ඒකට පස්සේ ඔයාලා නැවතත් අර මුලදී තිබ්බ විදියම එනවා. දැන් ඔයාලා බැක් යන්න. ගිහිල්ලා ආපහු අර ලොග් වෙච්ච තැනින්ම ලොග් වෙලා පේමන්ට් කියන එකට ගිහිල්ලා ඔයාලගේ ෆෝන් එකට පේමන්ට් එක ගෙව්වට පස්සේ එනවා මේ කෝඩ් එකක්. අන්නේ කෝඩ් එක මෙතනින් ඇතුළත් කරන්න. නිවැරදිව ඒ කෝඩ් එක ඇතුළත් කරාට පස්සේ ඔයාලට මේක ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඩීටේල්ස් ටික එනවා. පේමන්ට් එක ඔයාලා අතින් ගෙව්ව නිසා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන ඇප්ලිකේෂන් එකේ තියෙන මොන එක්සෑම් එකටද දැම්මේ මෙතන ඔයාගේ නේම් එක ටයිප් කරගන්න තියෙනවා. අනිත් තොරතුරු නිවැරදිව ෆිල් වෙලා තියෙන්නේ. ඔයාගේ මේ විදියට ඔයාගේ නම හරියට ඇතුළත් කරලා මේක සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆිල් කරපු ආයුධම්පත ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම හිතනවා ආයුධම් පත්‍රය ෆිල් කරගන්න මේ වීඩියෝ එක ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙමනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මෙවැනි වීඩියෝ තවත් දිගටම අරගෙන එන්න බලාපොරොත්තු වෙන. අදට මම ඔයාලගේ නිවාණයෙන් සමුගන්නවා. එකතු වෙච්ච සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.